කොහොමද අපේ ලස්සන යාළුවෝ ටික හොඳින් ඉන්නව නේද? ඉතින් අපිට හම්බුණා කෑම වගේක්. අපි ඒක තමයි රිවිව් කරන්න යන්නේ. අපේ ෆ්ලැට් එකේ පල්ලෙහා ඉන්න උස්මන් අයියා කියලා අයියා කෙනෙක්. ඉතින් එයා අපිට ගෙනල්ලා දුන්නා කංජි එකකුයි රෝල්ස් වගේකුයි. ඉතින් මේ කංජි එකයි රෝල්ස්ුයි ගේන්න හේතුව තමයි ඔමාන් වල මේ දවස්වල ඊද්. ඉතින් ඔක්කොමලා ෆාස්ටිං ඉඳලා අන්තිමට කෑම කන වෙලාවට මේ වගේ කෑම වලින් තමයි බඩ පුරව ගන්න. ඉතින් ඒකක් තමයි අපිටත් ගෙනල්ලා දුන්නේ. ඇත්තටම මේක මාර රහයි. මේක try කරා මම. මේක මේ මිංචි එකයි ඒ ටික ඔක්කොම මික්ස් වෙලා චිකන් වෙද්දි ඇත්තටම මාර රහක් තියෙනවා. ඉතින් ඊට පස්සේ රෝල්ස් වගේකුත් තිබ්බා. ඉතින් මම සෝස් ටිකකුත් දාගෙන ඒකත් try කරා. ඉතින් ඒක අර පොඩියට එන රෝල්ස් එක ඇවිල්ලා පොඩි රෝල්ස් එකේ තියෙන්නේ garlic and cheese mix එකක්. ඉතින් කංජි එක වගේම තමයි ඒකත් ඇත්තටම මාර රහයි. ඉතින් ඒකේ රෝල් එකක් තිබ්බා. ඒ රෝල් එකේ චිකන් උයි ভেජිටබල්ස් උයි මික්ස් කරලා හදපු පේස්ට් එකක් තමයි ඇතුලේ තිබ්බේ. ඉතින් මේක ඇත්තටම මාර රස කෑම. ලංකාවේ අපිට try කරන්න හිතන් හිටියට බැරි වුණා. නමුත් මෙහෙදී ඇවිල්ලා අපිට මේක try කරන්න පුළුවන් වුණා. ඉතින් මෙහි කංජි කඩවල් වල තියෙනවා කියලා කියනවා. ඉතින් අපි බලමු ඉස්සරහට ඒව ගන්න පුළුවන් වුණොත් ඒ ගැනත් අපි රිවිව් එකක් ගේනවා. එහෙනම් අපි ගියා.